සුබ දවසක් අපේ වීඩියෝ බලන ෆලෝස්ලා හැමෝටම. අද දවසෙත් මං ඇවිල්ලා තියෙනවා වාහනවලට ආදරය කරන ඔයාලගේ දැන්වට යමක් අරගෙන. ඔක්කොටම කලින් වීඩියෝ එකට ලයික් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අමතක කරන්න එපා. ඔයා අපේ වීඩියෝ අලුතින් බලන කෙනෙක් නම් ෆලෝ කරගෙන යන්න. කවදා හරි දවසක මේ වීඩියෝස් ඕගලන්ට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. අද අපි කතා කරමු ඔයිල් ෆිල්ටර් එක කියන්නේ මොකක්ද කියලා. ඔයිල් ෆිල්ටර් එක ගැන දන්න අය පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයිල් ෆිල්ටර් එක කියන්නේ අපේ වාහනේ සර්විස් කැටගරි එකට එන ප්‍රධාන පාර්ට් එකක්. ඒ කියන්නේ මේක හරි කාල සීමාවදී මාරු කරේ නැත්නම් අනිවාර්යෙන් ඔයාලට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන පාර්ට් එකක්. ඔයිල් ෆිල්ටර් එක සම්බන්ධ වෙන්නේ වාහනේ එන්ජින් එකට. ඔයාලා දන්නවනේ ඔයාගේ වාහනේ සර්විස් කරද්දී එන්ජින් එකට අපි ඔයිල් දාන බව. ඉතින් ඔය දාන ඔයිල් ෆිල්ටර් කරන එක තමයි ඔයිල් ෆිල්ටර් එකෙන් කරන්නේ. ඉතින් ඇයි මේ ඔයිල් ෆිල්ටර් කරන්නේ? එහෙම කරන්නේ ඔයාලා දන්නවනේ මේ එන්ජින් එකේ තියෙන යකඩ කොටස් කීල් වගේ දේවල් කාලයත් එක්කම ගෙවෙනවා කියලා. ඉතින් මේ ගෙවෙන කොටස් යකඩ කෑලි වගේ දේවල් ෆිල්ටර් කරගන්න එක තමයි මේ ඔයිල් ෆිල්ටර් එකෙන් කරගෙන යන්නේ. ඉතින් මේ ෆිල්ටර් එක කාලයත් එක්ක ඔයා මාරු කරේ නැත්තම් ඔයාගේ වාහනේ එන්ජින් එකට ගොඩක් ලොකු ඩැමේජ් එකක් එන්න පුළුවන්. ඉතින් ඔයාගේ වාහනේ එන්ජින් එකේ කාර්යක්ෂමතාවය එන්ජින් එකේ ඩියුරබිලිටි එක මතක ඇතුව කිලෝමීටර් 5000කින් ඔයිල් ෆිල්ටර් එක මාරු කරගන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාගේ වාහනේට යන ඔයිල් ෆිල්ටර් එකයි නම්බර් එකයි දන්න කට්ටිය පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ආයෙත් මම මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකම් ගිහින් එන්න. අපි ඒස් රෙඩි.